අයිවන් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ my products page එකේ ඇවිල්ලා එතකොට අපිට තියෙන්නේ product වල අපේ my product වල listing එකේ pagination part එක සහ product sorting part එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. අපි එහෙනම් ටක් ගාලා coding part එක ගැන ටක් ගාලා ID එකක් ගමු. page එක පැත්තට ගියොත් එහෙම ගන්න පේනවා ඇති මේකේ අපේ design එක ගැන කතා කළා. අපි my product එකට ගිහිල්ලා බලමු. ඉතින් මෙතනද ඔයාලට පේනවා ඇති අපි pagination part එක මෙතන තියෙනවා. ඒ වගේම මෙතන search option එක අපි දීලා තියෙනවා. ඒ වගේම newest to oldest ඒ අපි option එක දීලා තියෙනවා. ඊට පස්සේ price quantity දැන්ට තියෙන quantity එක ප්‍රමාණය අනුව වෙනස් කරන්න අපේ අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම brand new ද used කියනවා. ඒ conditions යටතේ අපි මේ user ට filtration part එක කරගෙන අවස්ථාව දීලා තියෙනවා. අපි ටක් ගාලා මෙන්න coding part එකට කොහොමද අපි මේකේ coding part එක කරගෙන තියෙන්නේ කියලා බලමු. මයි ප්‍රඩක්් එක රහම් පස්සේ යාට බලාගන්න පුළුවන් මෙතන ෆිල්ටරේෂන් පාට් අපි දාගෙන තියෙනවා. ඉතිං මේ ඩිසයින් එක ගැන අපි මුලදි කතා කළා. ඒක හයිට ලෝ ඒටි අපි දාගෙන තියෙන ආකාරය කොහොමද කියලා. ඉතින් මේකේ අපි බලමු අපි ෆන්ක්ෂන් එකක් කෝල් කරගෙන තියෙනවා මෙතන සෝට් එකට අදාළව සෝට් 1 කියලා. මෙතන මම ඒ අර නම වෙනස් කරගෙන දාගෙන තියෙන්නේ. ඉතින් අපි ස්ක්‍රිප්ට් එක පැත්තට ගිහිල්ලා බලමු මොකද්ද මේ අපේ ෆන්ක්ෂන් එකෙන් කෝල් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි අදාළ කරන සියලුම ID ටික කරා අපි මෙතනදී data ටික capture කරගෙන තියෙනවා. ඉතින් අපි මෙතනදී බලනවා ID කරා අපි මෙතන search එක අරන් තියෙනවා. search එකේ value එක අපි අරන් තියෙනවා. ඒ වගේම active time එක කොච්චර ප්‍රමාණයද time එක අපි මේකේ දැන් check ද කියලා අපි බලනවා. එතකොට active time එක අපි ගත්තොත් එහෙනම් අපේ result වල තිබ්බේ newest to oldest oldest to newest කියන එකනේ. ඉතින් අපි ඒකේ newest කියන එකට අදාළ ID එක අපි දැන් sign කරගෙන තියෙනවා. ඒකට අදාළ අපි variable එකක් sign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ valuation අරන් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට පේන ඇති. මෙතන දැන් variable time එක අපි මුලින්ම 0 කරගෙන තියෙනවා. ඊට පස්සේ newest නම් time එකට අදාළ code එක අපි open කරගෙන තියෙනවා. ඒකට time එක oldest to newest නම් 1 2 කරගෙන තියෙනවා. ඒ වගේම අපි quantity එකට අදාළ විදිහට ඒ ආකාරයෙන් valuation change එකක් අපි මෙතන කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් එතනදී අපි කරන් තියෙන හරි මේ අදාළ value එක හරි මෙතනදී අපි setup එක ගහ ගන්නවා. මේ මිනිසා set එක තමයි මෙතනින් තියෙන්නේ කියලා අපි මෙතන මුලින්ම variable set එක හදා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මේ data set එක අපි අරගෙන කෙලින්ම ඒ අදාළ values ටික අපි මෙතනදී form එකකට append කරලා කෙලින්ම මේ sort process කියන අපේ PHP file එකට යවනවා. post method එක through මෙතන form එක attach කරලා තියෙනකොට වෙනවා asynchronous කරන්න අවශ්‍ය නිසා true කරගෙන තියෙනවා. ඉතින් sort process එකට අපි ගියොත් එහෙම coding part එකක් තියෙනවා මෙතන. ඉතින් අපි මෙතන database එක අපි include කරගෙන තියෙනවා. ඊට පස්සේ පල්ලෙහාට එනකොට අපි මේ data ටික post method එක තුරු ගත්ත data ටික අපි මෙතනදී variable assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතනදී query එකක් හැටියට අපි variable එකට query එකක් assign කරගෙන තියෙනවා select from product where email is equal to user. එතකොට මෙතන user හැටියට තියෙන්නේ email එක. email එකට අදාළ user ඒක අපි check කරගෙන තියෙන ඊට පස්සේ filtration part එක ගත්තොත් එහම අපි බලන්න මෙතන search එක empty නම් search එක empty නම් query එක දාලා තියෙනවා and එතන අදාළ query ඊට පස්සේ condition එක අපි බලනවා 0 නම් 0 කියන්නේ එතකොට condition එක valid නැහැ කියන්නේ condition එක use කරලා නැහැ කියන එක. ඊට පස්සේ time එකට අදාළ condition එක අපි දාගෙන තියෙනවා. ඒතර උගන්න පේනවා ඇති මෙතනදී අපි මේ ඒ query යට අදාළ මේ query ටික අපි මෙතනදී sign කරගෙන තියෙනවා. එතකොට finally මෙතන බලන්න ඔයගොල්ලෝ එනකොට මෙතනත් අපි බලාගෙන ඒ අදාළ විදිහට quantity එක descending order ද ගන්න ඕනේ ascending order ද ඒ විදිහට filtration part එක මේකේ query එක adjust කරගෙන තියෙනවා. ඉතින් පල්ලෙහාට එනකොට අපි අදාළ coding part එක මෙතන ගත්තොත් එහෙනම් pagination part එක මෙතන තියෙනවා. ඒ වගේම අතනින් එන search process එක හරහා තමයි අපි මෙතනදී එතනින් කරගෙන අපි ගන්න filtration එක through තමයි අපි මෙතනදී user ට අපේ content එක මෙතනදී පෙන්නන්නේ. එතකොට එතනින් පල්ලෙහාට එනකොට අපිට මෙතනදී pagination part එක ගන්න බලා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් එතකොට මෙතන activation part එක අපි කලින් වීඩියෝ එකේ ඒ ගැන කතා කළා. ඉතින් මෙතනදී එතකොට මේ query එක කියන්නේ select query එකට අදාළ query එක මෙතනදී run වෙන්නේ අර අපි ඒ කියන්නේ අපි මෙතන දාගෙන තියෙන filtration part එක හරහා අපි දාගෙන තියෙන මේ add කරගෙන තියෙන query ටික තමයි මෙතනදී එතකොට database එකේදී මෙතනට අදාළ කරන data හැටියට මෙතන import කරගෙන user ට අපි මෙතන show up කරලා තියෙන්නේ. ඉතින් දැනට අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන අපිට ඔය ගැන තමයි මේල්ලි
අද එතකොට මම සරලව පෙන්නුවේ අපි මෙතන කෝඩින් පාර්ට් එක අපි මෙතන කොහොමද කරගෙන තියෙන්නේ කියලා. ඒතකොට මම ඊළඟට මට අමතක වුණා මේක පෙන්නන්න. ඊළඟට අපි බලුවොත් එහෙම ක්ලියර් ෂෝට්. ෂෝට් අපි ෂෝට්ස් ටික අපි ක්ලියර් කරගන්න අපි මෙතනදී ෆන්ක්ෂන් එකක් දාගෙන තියෙනවා. ඩොග්ලි ඒ කියන්නේ මෙතනදී අර්ක අපි දාන්නේ ඒ වෙලට දාන ෂෝට් පාර්ට් නිසා අපි මෙතනදී කෙලින්ම ඊය බටන් එක ක්ලික් කරාම පස්සේ වින්ඩෝ එක ලෝඩ් වෙන්න අදලා තියෙන කොට් කරන. ඉතින් අද අපි බැලුවේ මේ ෂෝට් පාර්ට් එක සහ පේජිනේෂන් පාර්ට් එක ගැන. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.